දොස්තර මහත්තයා මට තිබ්බේ අමතක වෙන ලෙඩ. දැන් ඒක හොඳයි. මට සේරම මතකයි. පෝ තමුසේද? අනිකම් බොරු කියන්න එපා. නෑ ඇත්ත දොස්තර මහත්තයා මට දැන් සේරම මතකයි. මාර දෙයක් නේ. යකෝ තමුසේට තිබ්බ ට්‍රැක් අවුට් එකේ හැටියට තමුසේට මෙච්චර ඉක්මනට මතක ආවා කියන්නේ මේක සමරන්න ඕන. අපි කේක් එකක් කපමු. ඉතින් දොස්තර මහත්තයාගේ ළමගේ උපන්දිනේට දොස්තර මහත්තයා කේක් එකක් ගෙනලා කපන්නකෝ. මං ඕන ළමයි වෙනුවට ඉටිපන්දන් ටික මේ පිඹලා නිවන්න. මට කොහෙද ඔය ළමෙක් හිටියේ? ඔය ඉතින් දොස්තර මහත්තයාට කොහොමත් ළමයෙක් ඉන්න බෑනේ. මොකක්ද ඇටවල ඒ කුණුහරුපෙක්? යකෝ මට ළමෙක් ඉන්න බැරියයි. ඒ පිරිමියා ගවල ළමයි හදන්න බෑනේ. ගෑනුන් ගවල ළමයි හදන්න පුළුවන්. අනේ රෙද්දක් කතා කරන්න එපා. ඒක මම දන්නවා. මට කියන්න ඕනේ නෑ ඒක. ඉතින් දොස්තර මහත්තයාට ළමයෙක් ඉන්න විදියක් නෑ. නෑ හරි නෑ. මට නෑ. එහෙනම් කොහොමද උනේ නාමල් මහත්තයා? නාමල් මොනහු? යකෝ එහෙම මුකුත් උනේ නැහැ. මොකද උනේ නැති ටිල්වින් මහත්තයා? අර ටිල්විල්ලු. ළමයි හම්බෙන දෙයක් උනේ නෑ. හරිනේ? ළමයි නැහැ මට. ළමයි නැතුණාට දුක් වෙන්න එපා හරෙන්ද්‍ර මහත්තයා. හැමෝටම දරු සම්පත නැහැ. හැබැයි ඔකට අර කපුකමක් තියෙනවා මේ තැඹිලි ගෙඩියට කිරි දාලා මෙහෙම මේ තැඹිලි ගෙඩියට කිරි නෙවෙයි තැඹිලි ගෙඩියට හාක්‍රොස් පටාස් ටිකක් දාලා තෝගේ ඔලුව උඩින් තියාගෙන තෝගේ මොලේ පෑදෙන්න. යකෝ මට කලින් ඉඳන් ළමයි ඉන්නවා. මොකද්ද තෝ කියන්නේ? පදින්න කලින් ළමයි හදන්න එපා. බ්‍රහ්මචාරී ජීවිතේට හොඳ නැහැ චතුර මහත්තයා. මොන ඇක්ටිම්බ කුටුම්බ නිවාස අතර බින්කුට තෝේ නොද යකෝ මට බ්‍රහ්මචාරී ජීවිතය ගැන කතා කරන්න. චතුරන් වේ තොට දෙනවා හතර කොණින් වතුර බේරෙන්න. අනේ සමා වෙන්න චමුදිත මහත්තයා. මං හිතලා කිව්වේ නෑ ඒක. මොන චමුදිතේද යකෝ කොහෙද යකෝ චමුදිතේ කියන්නේ මෙතන? තමුසේ කිව්ව තමුසේ මතකය ආවේ කියලා. කොහෙද තමුසේ මතකයක් ආවද? ඔව් දොස්තර මහත්තයා. ඉතින් යකෝ තොට මතකය ආවනම් බෙලිහුල්ලු හේ ගෙද්දගම් කියලාවල්ලෝ. තෝ ඒකට තමයි මම කිව්වේ සතුරු සමරන්න කේක් ගෙඩියක් කියලා කපමු කියලා. මොන මගුලද දැන් තෝ මේ වෙන විකාර අහන්නේ මෙතන. කේක් කපන්න. කාගේ කේක්ද කපන්නේ? ඇයි දැන් අපි කේක් කපන්නේ? පොලොස් කොට්ටෝරුව තෝගේ මතකේ දැන් ආවා කියලා කිව්ව නේද? දැන් තෝගේ මතකේ හරි ගියා කිව්ව නේද? ඒ සතුටට. ඇයි මේ කෑ ගහන්නේ සජිත් මහත්තයා? ඔන්න සජිත්ද යකෝ. මහත්තයාගේ ගේ ගම් වතුරට අහුණාද? ගේ රිපෙයාර් කරගන්න රජයෙන් ලක්ෂයක් දෙනවා. ලක්ෂ 25ක්. මේ සීට් එක කඩලා ලක්ෂ 10ක් දෙනවා. 25000ට අයදුම් කරා. යකෝ ගුණාත්මක භාවයක් තිබෙන ඖෂධය තමයි ප්ලැකනිල් කියන ඖෂධය. තොට මම ඒක දීලා තෝගේ මතක නැති වෙන රෙද්ද ලෙඩිය හොඳ වෙලා නැහැ. ඒ කියන්නේ මට මතක නැති වෙන ලෙඩක් තිබ්බද බිමල් මහත්තයා? දැන් තෝම නේද මෙතනට බඩ ගෑවි ලියවන පට්ටල් මල බද්ද බටකුරුල්ල තොට අමතක වෙන ලෙඩක් තියෙනවා කියලා. දැන් තෝ මොකද්ද කියන්නේ? දැන් නෑ තොට අමතක වෙන ලෙඩක් නෑ. හරිනේ? කිසිම ලෙඩක් නෑ තොට. නෑ එහෙම කිව්වට රංජන් මහත්තයා මට අමතක වෙන ලෙඩක් තියෙනවා. ඒක ඇත්ත. මට අමතක වෙනවද? යකෝ තෝගේ අමතක වෙන ලෙඩේ පටන් ගත්තේ කොහොමද කියලා එහෙනම් ඉස්සලම හොයාගෙන ඉඳපන් මුහුදු හුල මාලියෝ. ඔලුගල මහත්තයා මට පාරක් දැන් එන ගමන් මිනිස්සෙක් කල්ලා හොඳටම ගැහුවා මගේ ඔලුවට. ගැහුවා? කවුද? කවුද? මොකද්ද ගැහුවේ කාටද? මොකද්ද? කොහෙද? දැන් තෝ කිව්ව ගැහුවා කියලා. දොස්තර මහත්තයාට ගැහුවද කවුරුද? දැන් තෝ මගෙන් අහන්නේ මොකද්ද? දොස්තරට ගැහුවද කියලා. මොකද්ද තෝ අහන්නේ? මොන මවුලක් යකෝ තෝ කියන්නේ? ඔයා දොස්තර කෙනෙක්ද ඔලුගල මහත්තයා? මම දොස්තර තමයි යකෝ තෝ මන් ළඟට ආවේ බෙහෙත් ගන්නද නැත්තම් තෝගේ ඕපදූප කියන්නද? තෝ මොන මගුලකටද මන් ළඟට ආවේ? ඇයි මේ කෑ ගහන්නේ ගුණවර්ධන මහත්තයා? මේ දෙයනේ කවුරුවත් නැද්ද මෙන්න මේකව මෙතනින් අයින් කරන්න මොන පිස්සෙද්ද මු? ඵලයා යකෝ මෙතනින් තෝගේ සමුද්දතේවයි ඔලුගලවයි චතුරවයි ඔක්කොම ටික අරගෙන මෙතනින් ඵලයා. දොස්තර මහත්තයා මට ගෑණියෙක් ඉන්නවා. ඒ ගෑණි මට හොඳටම තඩි බානවා. මට ගහනවා. අනේ හොඳයි තොට ගහන එකමයි හොඳ. කවුද? තෝගේ ගෑණි. මං කසාද බැඳද කපු මහත්තයා? තෝ කසාද බැඳද කියලා මම මතක නැද්ද? යකෝ තෝගේ ගෑණිගේ ඉවසීම කොච්චර හොඳයිද කියලා මම මේ කල්පනා කරන්නේ. මට මේ වෙලාව තියෙන ප්‍රෙෂර් එකේ හැටියට. මගේ ගෑණිගේ ඉවසීම ගොඩක් හොඳයි ඩඩ්ලි මහත්තයා. අපස මොකද එහෙම කියන්නේ? ඒ කියන්නේ මං හැමදාම ගෙදර යද්දි මට අමතක වෙනවා මට ගෙදර ගෑණියෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ අපේ ගෑණි කොස්සක් කරන් පාරවල් තුනක් ගහලා මතක් කරලා දෙනවා. එයා තමයි මගේ ගෑණි. ඔබ කසාද බැඳලා ඉන්නේ කියලා සිරිසෙන මහත්තයා. ඉතින් ඒක කොහොමද යකෝ ඉවසීමක් වෙන්නේ? ඒ ගෑණි තොට ගහනවනේ පොල්ලක් කරගෙන. කාගේද? තෝගේ ගෑණි. මගේ කසාදේ කවද්ද වුනේ ඇල්විටි කළ මහත්තයෝ? මේ යකෝ තෝ මොන જાතිය මිනිහෙක්ද? තොට යකෝ මේ කියන එක මේ මතක නැන්නේ. තෝ මොකෙද්ද? තෝ මිනිහෙක්ද? අපි ගෑණිත් මට ওই කතන්දරේ ওই විදිහටම කියනවා දොස්තර මහත්තයා. ඒ මනුස්සයා ඇත්ත කියලා තියෙන්නේ. කවුද? තෝගේ ගෑණි යකෝ තෝගේ ගෑණි. මං කසාද බැඳ කවද්ද ජයසේකර මහත්තයෝ මොනවද මේ කියවන්නේ? තෝ කසාද බැඳපු දවස මම කොහොමද දන්නේ මොංගල් මහත්තයෝ තෝනේ ඒක දන්නේ? තෝ මොනවද මගෙන් අහන්නේ ඒක? මේ ඕලුගල මහත්තයෝ මං අන්ත අසරණ වෙලා ඉන්නේ මගේ පැමිණිල්ල ලියා ගන්න. මම දැන් පැයක් තිස්සේ මෙතනනේ. පැමිණිල්ල ලියන්න තෝ හිතුවද මේක පොලිසිය කියලා? ඕලුගල ඉන්නේ පොලිසිය. තෝ නම් පොලිසියට කියලා ඕලුගලට පැමිණිල්ල දාගන්නවා. මම දොස්තර යකෝ. ඉතින් මම දොස්තර කියලානේ කිව්වේ. තොට හැම ඇට කෙහෙල් මලක්ම අමතකයි. හැබැයි තොට මෙතනට පාර අමතක වෙන්නේ නැහැ නේ. තෝ කොහොමද මෙතනට හොයාගෙන මාවම කන්න බලාගෙන තෝ මේක පල්ලෙම රින්ගනවනේ. නෑ නෑ අනුර මහත්තයෝ මට පාර මතකයි. ඒ උනට මට යන්න ඕනේ කොහෙටද කියලා මතක නෑ. යකෝ තප්පදෝරු ඔට්ටපාල පොල් කුරුමිනියෝ මේක මගේ එතන. තෝගේ එතනක් තියනවා තෝ එතනට ඵලයක්. අන්න ඒක තාම මට මතක නැත්තේ බ්‍රෝකර් මහත්තයෝ. යකෝ මම බ්‍රෝකර් කෙනෙක් නෙවෙයි මම දොස්තර කෙනෙක් මේ පේන්නත් උඹට. ඉතින් ඒකනේ කිව්වේ. මොකද්ද? සමුදිත මහත්තයෝ. තෝ මගේ දැහැට පේන්නේ නැතුව මෙතනින් ඵලයන් යන්න. නැත්තම් මම තොට මොකක් කරයිද කියලා මමවත් දන්නේ නැහැ. හරිද? දොස්තර මහත්තයෝ. මොකද යකෝ මගේ නම කී කෑ ගහන්නේ? මට සේරම මතකයි. මට සේරම මතක් වුණේ දොස්තර මහත්තයෝ. අර ඵලයන් යන්න ඔය තෝ මේ පාරත් බොරු කියන්නේ. තොට කිසිම දෙයක් මතක නැහැ. නෑ දොස්තර මහත්තයෝ මං ඇත්තටම කියන්නේ මේ පාරක් ඇත්තටමයි අම්මා බල්ලා. ඒ කියන්නේ දැන් තමතර ඇත්තටම හොඳ වුණාද? දැන් හරිද දැන් ලෙඩේ? මට මොකද්ද උනේ ප්‍රියාන් මහත්තයෝ? යකෝ තෝගේ අමතක වෙන ලෙඩේ ගැන මම කිව්වේ. ඕක කලබල වෙන්න දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් අමතක වෙන ලෙඩේ හැමෝටම තියෙනවා. මේ එක දිගට බෙහෙත් ටික ගත්තා නම් හරි. එහා පැත්ත හැරලා හොඳ හුස්මක් ගන්නකො. අනිත් පැත්ත. මේ කන්සල්ටේෂන් වලට 2000යි. බෙහෙත් වලට 3000ක විතරයි. සතියක් එක දිගට බෙහෙත් ගන්න. මොන හැටි තිබ්බොත් මට මේ ડોකියුමන්ට් එක WhatsApp කරන්න. කො අනිත් පැත්ත හැරලා හොඳ හුස්මක් අරගෙන මේක ගහගන්න. නෑ. තෝ මොක තියාගනින් මම මේක ගහගන්න මගේ ඊළඟට ආයෙන යකෝ තෝගේ අම්මා ඔබට මතක නෑ මට අමතක නෑ අපේ
බා